සුබ දවසක් යාළුවනේ. ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා බිත්තර දාන්න මහ ජෝඩුවක් ඉන්නව නම් කියන්න කියලා. මුන්න මේ ජෝඩුවක් ඉන්නවා. මේක බ්ලූ මාස් එක කියන්නේ මේක පොඩ්ඩක් සිංගල් වයලට් මොඩල් කුරුල්ලා. ඔලිව් පිෂර් කිරිල්ලියෙක් ඉන්නේ. මගින් මේ දෙන්නා මාගාව කොහම හරි පැටව මුර 4ක් විතර මං අරන් තියෙනවා. 6ක් නම් අරන් නෑ. කියන්නේ බිත්තර 6 එහෙම දාලා නෑ. මෙයාලා 4 5 එහෙම තමයි දාන්නේ. පැටව 3 4ක් කොහොමත් ගන්න පුළුවන්. හොඳ මහ ජෝඩුවක්. ගොඩක් අය අර මගේ තව පැටව එහෙම ගත්තා. පැටව අරගෙන ආයේ මට කියලා තිබ්බා පුළුවන් නම් මහ ජෝඩුවක් දෙන්න කියලා. දැනට මේ ජෝඩුව තමයි මම දෙන්න ඉන්නේ. ඔයාලා මහ ජෝඩුවක් අරගෙන පැටව වැඩි කරගන්න එහෙම වෙනසක් කරන්න සමහරක් අය බොක්ස් එක තියෙනවා. සමහරක් අය මුට්ටි තියෙනවා. මම සතුන්ට වර්ග දෙකම තියලා තියෙන්නේ. ඔයාලත් බලන්න එකටම බොක්ස් එකක් තියලා බලන්න පළවෙනි මුරේ පැටව කීයක් එනවද කියලා. එක මුරයක් නම් අරන් අමාරුයි පොඩ්ඩක්. මුර දෙකක් විතර try කරලා බලන්න බොක්ස් එකට කොහොමද කියලා. එතකොට ආයේ මුට්ටියක් තියලා බලන්න. මුට්ටිය තියලා පැටව මුර දෙකක් විතර අරන් බලන්න. සමහරක් අය ඉන්නවා බොක්ස් එකට පැටව 5 6 ගන්න පුළුවන්. මුට්ටියට ගන්න පුළුවන් 2යි. එහෙම තමයි. මේ try කරලා බලන්න දෙක මාරු කරලා බලන්න. එතකොට පුළුවන් මේ සමහරක් කුරුල්ල වර්ග ඉන්නවා. යාලා මේ බොක්ස් එකට ටිකක් වැඩිපුර හදනවා. නැත්තම් මුට්ටියට වැඩිපුර හදනවා. හොඳ විටමින් ටිකක් එහෙම දීලා ගන්න ඕනේ. ඉතින් මේ ජෝඩුවත් මම දෙනවා. මේක දෙන්න මම 12000කට දෙන්නේ. ඕන කට්ටිය කමෙන්ට් කරන්න. මම ෆෝන් නම්බරේ දාලා තියන්නම්. කෝල් එකක් ගන්න කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ තව වීඩියෝ තියෙනවා සත්තු ගැන දාපු ඒවා. ගොඩක් අය දැන් කමෙන්ට් කරලා එහෙම මගෙන් අහනවා. හොඳයි ඉතින් කුරුල්ලෝ හදන කට්ටියට ඔය ගැටලු එහෙම තියෙන කට්ටිය මේ වීඩියෝ බලන්න. බලලා කමෙන්ට් කරන්න, යාළුවන්ට ෂෙයා කරන්න. කුරුල්ලෝ හදන කට්ටිය මාත් එක්ක රැඳිලා හිටින්න මගේ වීඩියෝ මම දිගටම දානවා. ඔයාලට දැනගන්න ඕන දේවල් මට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ ජෝඩුවේ යාළුවනේ මේකේ මේ පැටව් එකම වර්ගයක් එන්නේ. ගොඩක් බ්ලූ මාස් එකේ. එතකොට සිංගල් වයලට් වගේ පැටව් එන්නේ. මේකෙන් බහින්නේ වැඩිපුරම මේ ඔලිව් ෆිෂර් එකයි ග්‍රීන් මාස් ඒ වගේ පැටව තමයි බහින්නේ. බ්ලූ මාස් එකක් මේ මම පැටව මුල 3ක් 4ක් විතර ගත්තා. එකපාරක්වත් මේ කුරුල්ලාගේ විදිහට එක පැටියෙක්වත් ආවේ නැහැ. සමහර ජෝඩුවල එහෙම වෙනවා. කුරුල්ලාගේ විදිහට එනවා. සමහරක් අය කිරිල්ලිගේ වදිනවා. නැත්තම් වර්ග දෙකෙන්ම වදිනවා. මේක එහෙම නැහැ. මගේ තව ජෝඩුවක් ඉන්නවා. දැන් මං හිතන්නේ බිත්තර මුර 8කට වැඩි අරන් තියනවා. ඒකේ බහින්නේ කිරිල්ලි වගේ විතරයි පැටව. කුරුල්ලාගේ වගේ බහින්නෙම නැහැ. ඒ වගේ තමයි සමහරක් ජෝඩුවල එහෙම තියෙනවා. සමහරක් ඒවල එක එක විදිහට වෙනස් වෙනවා. මේ ඔයාලට මහ ජෝඩුවක් හොයන අයට මේක මං 12කට දෙනවා. ෆෝන් නම්බරේ දාලා තියෙනම් contact කරලා කෝල් කරලා බලන්න. මගෙන් කලින් කුරුල්ලෝ ගත්ත යාළුවෝ කමෙන්ට් කරන්න සත්තුන්ගේ කොහොමද තත්ත්වය කියලා. දැන් ගොඩක් යාළුවෝ මගේ අරන් තියෙනවා කුරුල්ලෝ. ඇත්තටම මේ මට කෝල් කරලා කියනවා ඇත්තටම හොඳයි. ඒ විස්තර කියනවා. මම කියනවා මගේ යාළුවෝනේ ඒ ටික කමෙන්ට් කරන්න පල්ලෙන්. ඒකට ගොඩක් අයට ඒක හොඳයි. නැත්තම් සමහරක් අය බොරු කියලා දෙනවා පැටව්. ඒක මහා සත්වයෙන් බොරු කියලා දෙනවා. ඒ තමයි ඉතින් මාගාව දෙන්න පුළුවන් ඉන්න හොඳම ජෝඩිව. සාමාන්‍යයෙන් තත්ත්වයකට ඉන්නවා. ඉතින් අවුලක් නැහැ. පැටවුන්ට කවනවා හොඳට ඉත්තර රකින්නවා. ගන්න අය මට කෝල් එකක් දෙන්න. සුබ දවසක් යාළුවනේ.